අනේ මට ඉතිකුණා. Hello lamai, welcome to back my YouTube channel. මම මේක වොයිස් කට් එකක් කරන්න හිතුවේ මම මේ කරපු වීඩියෝ එකේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. ඉතින් මං හිතුවා මේකට වොයිස් කට් එකක් කරොත් හොඳයි කියලා. ඕන ඉතින් මම මේ වීඩියෝ එකේ කියන්නේ අද මං ගමනක් යන්න හදන්නේ. මේ vlog එකෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ මං ඒ ගමන කොහෙද යන්නේ මොනවද කරේ කියලා තමයි. ඉතින් දැන් මම මේකට රෙඩි වෙන්න තමයි හදන්නේ. අද උදේ ඉඳන්ම වහිනවා. ඉතින් අර මම මේ ගමන පරක්කු කර කර දදා තියාගත්තා. දැන් මම අද කියනද පොඩ්ඩක් කියවා. ඒක නිසා අද මම වැස්ස තියා මොකක් වුණත් අද යන්න වෙනවා. ඉතින් මම අද ගොඩක් වීඩියෝස් ෆොටෝස් ගන්න බැරි වෙයිත් කියලා කියනවා මේකේ. මිනි වලොග් එකක් විදිහට තමයි ගේන්නේ. අපි බලමුකෝ රෙඩි වෙන්න කොහොමද කියලා. වන්දි මානුඹ සොයාලා සංගහා සොයනෙමි මාර නොයාම සේතරුසේමා කුළුමුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කෙහෙරල් ගවසා සුවඳින් වියලලා දෙතොලින් රූරන හැඟුනේමා නවතින බවන කියලාමා එනවා නම් යලි කවදාවත් නැහංගා. ඉතින් ඔන්න මම රෙඩි වෙලා අම්මා මට උදේම බත් කෑවුවා. ඊට පස්සේ මම මගේ කොල්ජන් ඩ්‍රින්ක් එක බොන්න යන්නේ. Baby, you are my life. 你点亮我的爱 ，Forever shine， 命中注定的安排。我明白，流星划过窗台，我像极光的色彩。你的存在，把我的夜空填满，多绚烂，烟花在盛开。 මම රෙඩි වෙලා ඉවරයි. හැබැයි මට මර වැඩක් වුණා. මම යන්න හිටියද බස් එකේ. ඊට පස්සේ බස් එකේ යන්නේ ඉතින් මං රෙඩි වෙන ටයිම් එකේදී මට බස් එක මිස් වුණා. දැන් මං ආයේ අනිත් බස් එක යනකම් ඉන්න ඕන. ඉතින් අපි බලමු කොහෙද යන්නේ කියලා. අද ගොඩාක් වීඩියෝස් ෆොටෝස් එනවාට vlog එක ගන්න මං මිනි vlog එකක් විදිහට තමයි කියන්නේ. මොකද අද ගොඩාක් vlog වලට කලින් වගේ vlog එක නම් කරන්න බැරි වෙයි. මොකද මං යන තැන එගෙන අපි කාලෙකින් හම්බුනේ. ගිය සතියේත් හම්බුණා. හැබැයි අපි හම්බුණාම මොනව කරනවද? ඒ කියන්නේ අපිට හම්බෙන කාලෙත් මදි අපේ දේවල් අපිට කරගන්න. ඊට පස්සේ ආයි රැට ගියාම අපි කතා කරනවා අනේ අද අපි කරන්න හිටපු වැඩ ටික කරන්න බැරුණා නේද? ඒ තරමටම අපිට හම්බුණාම වැඩ ගොඩක්. ඒක හින්දා මම පුළුවන් විදිහට ඔයාලට වීඩියෝස් ගේන්නම්. එහෙනම් අපි යමු. දැන් මම බස් එක යනකම් ආයි ඉන්න ඕන. තාම මෙහෙට වැස්ස පෑවෙත් නැහැ. අපි ගිහින් බලමු. යමු. මං කිව්වේ හොඳටම වැස්ස කියලා. දැන් නම් ටිකක් පායලා දැන් බස් එකේ ඉන්නත් ළඟ. ඒක නිසා මං එළියට ආවා. අපි බලමු මොකද කරන්න කියලා. ඔන්න අද මං අද වැස්සෙම ආවේ මෙයා ගෙදර යන්න. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. යමාව මගට එක්කන් යන්න ඇවිල්ලා කාගෙන් සල්ලි කඩා ගන්නවා. මං ඒ අතරින්ද වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. නෑ එයා අයියගෙන් සල්ලි ඉල්ල ගන්නවා. මේ තියන්නේ යාළුවාගේ ගෙදර. බලන්නකෝ යාළුවාගේ ගෙදර තියෙන ලස්සන රේසිතලෙන් විදිලා තුෂාරින් මුවාවෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා පැතු පෙම් පැතුම් මල් ඉතිරිලා ගැලු පෙම් ගඟුල් දැන් ඉතිරිලා ඔන්න සුපුරුදු විදියට අපේ වඳුරු ගතුමත් වුණාම ඔහම තමයි. ඔන්න බලන්න මොනවද කරන්න කියලා. It's my life, it's now or never. But I ain't gonna live forever. I just want to live, I like alive. It's my life, my heart is like an open highway. Like Frankie said, I did it my way. I just want to live, I live alive. It's my life.
A few moments later. නිල්තන කොළ බුදින්ටයි හිතුණු තැනක ළඟින්ටයි කැලේ වැටි නටටයි කැලේ අයිති අලින්ටයි ඔහොම විකාර නටනට ඉඳලා අන්තිමට අපි කෑවා. නිදහසේ කන්න ඕන හින්දා ඒක නම් වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නැහැ. ඊට පස්සේ කාලා සුපුරුදු විදියටම නිර්මිනයි ගෙදර තියෙන ලස්සන view වල ෆොටෝස් ටිකක් ගත්තා. ඒ වීඩියෝ ටිකක් ගත්තා. එහෙම තමයි ලස්සන තැන් වලට ගියම් ෆොටෝ වීඩියෝ ගන්න බෑ. බලන්නකෝ ඉස්සරහට. නොගෙවීරදි කෝකිල සවේ නුබන තුරා හිටියා බලා ඔයනිල්නුවන් මගේ මෙයි කියා මත හිඟි කලා නුබෙනෙත් පවා පෙරුවන් පුරා මලේ හද සනසනා සුවනයියොයා වන පස්ස මලේ මම දන්නවා නුඹේ ආතරේ කච්චත කියා මගේ ෆොටෝස් වීඩියෝස් අරගෙන අන්තිමට යාළුවට හොඳටම මහන්සි. යාළුවට නෙවෙයි මට මහන්සි. අන්තිමට අපි යාගේ රූම් එකට ගිහින් පොඩ්ඩක් නිදහසේ කතා කර කර හිටියා. බලන්නකෝ මම කියවන බොරු කතා මොනවද කියලා. කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉමාවසෑනේ පින් කලයකට මේ ඒ කියන්නේ ලොකු වෙනකොට පින් කලයකට ආස වෙන්නේ අර දැන් අපි ලොකු වෙද්දී අර අපිට ස්ට්‍රෙස් එක වැඩි. ඒවත් එක්ක ඒ කියන්නේ අපි ආයි පින් කලයකට ආස වෙන්නේ අර අපේ මානසික සුවපත් වෙමින් තියෙන කොටන. එහෙමද? ඒ මම වෛද්‍යවරයෙක් මම දෙක කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මානසික සුවපත් වෙනවා. ඒ කියන්නේ මානසික සුවපත්. තරුපන්ති මනරම් කියු පාර හරිනම් මා ඔබ තුරුලේ මත් නොවේවා මත් නොවා හිස්සතින්වා පිනා නොවේ නොබලන්නවා මට හේනෙන් වගේ වැනුණා පැටලී නුඹකේ හැරෙන්නේ අමුතුම දවසක් නිවේ ඔබේ අනසුම් නැලවිල්ලේ ඇස්පියමේ සනසිල්ලේ හායි. මොකද්ද කරන්නේ? මෙයා මට gift වගේක් දෙන්න කතා කරා. මම ඉතින් දැස්සේ තකහණියව මෙයාව බලන්න. ඔන්න ඉතින් අපි ඔහම කතා කර කර ඉඳලා පස්සේ ඩිල්මිට වුණා අලුත් TikTok trend එකේ dance එකක් කරන්න. ඉතින් ඔන්න ඒකට යාට එකම විදියට ඇඳගෙන dance කරන්න ඕන කියපු හින්දා ඔහම change එකකුත් වෙලා dance කරා. බලන්න නටන්න බැරි මාවත් මේවට ඇදගත්තාම මම නටන්නේ කොහොමද කියලා. रानो ने रानो बम्बई की रानो बम्बई की रानो बम्बई की रानो बम्बई की रानो राय राय पिल्ला रंगुल रानो ඔන්න ඉතින් අපි ඒ TikTok එකක් කරලා ඉවර වෙලා අපි පස්සේ TikTok එකේ දැකපු වීඩියෝ එකක් කරන්න හිතුවා. ඒක නම් හින්නම ෆනි. මොකද කියනවා නම් අපිට ඒ වීඩියෝ එක කරද්දි හුස්ම හිරුන්නේ නැති ටික විතරයි. මට ඒක කරගන්න බැරි වුණා. අර උණහපුළු පැටියේ ඉඳගෙන කියවනවා ඒක කියද්දි මට හිනාව තද කරගන්න අමාරුයි. බලන්නකෝ එහෙනම්.
ඔන්න ඉතින් දවසේ විකාර නටනට ඉඳලා හරිම මහන්සිත් එක්ක ඊට පස්සේ ඔන්න දැන් මම යන්න වෙලාවත් ළඟ නිසා ඔන්න දිල්මි දවසම කීටිය ගේම් එකක් ප්ලේ කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඕකත් ප්ලේ කරලා දිල්මිලාගේ ගෙදරටත් ඇඳලා මම ඉතින් ඔන්න යන්න රෙඩි වුණා. මේක නම් මට දිල්මිගෙන් හම්බුණා මතක හිටින හොඳම තෑග්ගක්. බලන්නකෝ ඒ රින් එක. මන් ඩොටේ ඉන්නේ කියන යාළුවෙක් ගෙදරට යන්න තියෙන පාර තමයි මේ. බලන්නකෝ ඉතින් මට නම් එහෙම අවුලක් නැහැ. කෙලින්ම පාරායිනෙන් බස් එකකට නගින්න පුළුවන්. මෙයාලා එහෙම නෙවෙයි අතුරු පාරවලට ගිහින් අර මෙහෙන් ගිහින් තමයි ආයෙ බස් එකකට නගින්න ඕනේ. මාර්සියනි ඉතින් ඔයාගේ. මොකද? අද ගන්න පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? මෙතන අද දවසත් ඔන්න ඒ විදියට ගෙවිගෙන ගියා. මම දැන් ගෙදර යන්න ඕන නිසා ඩිල්මිත් එක පාරට ආව බස් එකට නගින්න. මම දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව 6යි. මම උදේ කියලා ගිහපු විදියටම මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මං කිව්වේ උදේ කියලා ගියම මිනි vlog එකක් විදියට මේක එනවා කියලානේ. කමක් නැහැ. කොහොම හරි මං හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරන්න ඇති කියලා. අපි දෙන්න කරන පිස්සු වැඩවලට කොහොමද වටපිටා ඉන්න මිනිස්සුන්ටත් ඒකෙන් ෆන් එකක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඔහොම තමයි අපි දෙන්න හම්බුනහම ආයෙ පිස්සු දෙන්නේ හම්බුනා වගේ තමයි ඉන්න තැනත් අමතක වෙනවා. ඒ විදිහේ හොඳම යාළුවෙක් ඔයාලටත් ඇති කියලා මං හිතනවා. එහෙනම් ඔයාලා vlog එක enjoy කරන්න ඇති. මගේ vlog එක හොඳයි නම් like කරන්න, comment කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මාත් එක්ක vlog එකේ අන්තිම වෙනකන් රැඳී හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. සහ මගේ අලුත් vlog එක බලන්න බලාපොරොත්තු ඉන්න. එහෙනම් අදට ඉවරයි. bye bye. මගේ හින සරස සඳක් අහස